ඒ කියන්නේ ආරංශය පෙන්වුවේ නැත්නම් එතනට එන්නෙත් නැහැ. එහෙම දෙයක්ත් තියෙනවා. පැහැදිලිනේ. එතනින් ඊට පස්සේ ගින්න නැති වෙන තැන අන්න ආත්ම ගින්න නැති වෙනවා. අන්න නිවන කියලා ටක් ගාලා එනවා. ආරංශය ඔක්කොම හෙලි කරගෙන ආවේ. හ්ම්. ඒක ඇවිල්ලා ආරංශකම ආරි පරීක්ෂණය තුළ එළියට ආපු දායාදයක්නේ. අතාරස එතනින් නැවතුනේත් නැහැ නේ. ආස ඊට පස්සේ ඒක පෙන්නලා ආත්මය කියන්නේ මේකයි කියලා එහෙමත් පෙන්නලා ඊට පස්සේ ආරස් පෙන්නනවා පෙර සංඥා නව සංඥා විදියට මේ තියනවා කියන එක එන්නේ කොහොමද කියන්නේ. ආරස විග්‍රහයේ ඊටාම වටින තැන තමයි මජ්ජේ සූත්‍රය අරගෙන ආරස කීවර්ඩ් කියලා පාස්වර්ඩ් එකක් කියලා අනිත් පැත්තට හරවලා පෙන්නනවා එකක්. ඒක පෙන්නන්නේ කම්පනයක් තියෙන තැන බලයක් උපදිනවා කියන එක. ඒක පෙන්නලා ආරස කියනවා මේ බලයකට එකතු වෙලා මේ ිත සංඥාව ගොඩ නැගෙන්නේ කියලා. ඒක පෙන්නලා ආස කියනවා ඔය සත්ව කියන එක ගොඩ නැගෙන්නේ ආලෝකේ තියෙන වගේ දැනෙන්නේ මෙහෙමයි කියලා. ඒක පෙන්නලා ආස නවත්තන්නේ ආයෙ ආස රිවර්ස් එකට ගිහිල්ලා ආයෙ පෙන්නනවා විදර්ශනා ඥානේ සාසව බලයේ තියෙන තැනින් තමයි මේකට ගැම්ම එන්නේ කියලා. පව එක එන්නේ කියලා. ඒ පව එකක් නැතුව ගැටීමක් නැහැ කියලා. දැන් අත් දෙකක් වුණත් එකට අපි අප්පුඩියක් ගහනකොට වුණත් අප්පුඩිය ගහනකොට මෙහෙම ගැටීමක් ඇති කරන්න බලයක් අවශ්‍යයි නේ. බලයක් අවශ්‍යයි නේ. ඒතකොට බලේ තියෙන්නේ කොහෙද කියලා බලය කොහොමද හටගත්තේ කියන එක. කොහොමද මේ ඇස කම්පණය වුනේ කියන එක. ඒතකොට එතනටත් බලයක් අවශ්‍යයි. ඒ කම්පණය වෙනස ඒ පෙර කම්පන නව කම්පන විතර මේක කම්පණය වෙනකොට මේ කම්පන ටික එකට එකතු වෙලා මෙතන දෙයක් වගේ දැනෙනකොට ඒතකොට ඇස කොහොමද සකස් වුනේ කියන එක එනවා. තේරෙනවනේ ඒක කොහොමද සකස් වුනේ කොහොමද එහෙම කම්පනයක් සකස් වෙන්න සුදුසු ස්වභාවයක් ඇතර සකස් වුනේ කියන එක. ඒක යටින් සැකවිලා තියෙනවා ඔය සාස්ත්‍ර බලය කියලා. ඔය හැම කම්පනයකටම දැන් බලයක් නැතුව කම්පනයක් එන්නේ නැහැ. ඒතකොට කම්පනයක් එන්නම් බලයක් තියෙනවා. ඒතකොට හැමතිස්සම ගැටීමක් තියෙනවා මේ ගැටීම බවට පත් වෙන්න. ඒතකොට මේ කම්පනය බවට පත් වෙනකොටත් අර මෙතර කම්පනය වෙන්නේ හේතු සකස් වුනේ කොහොමද කියන එක. ඒතකොට මේක යටින් සැකවිලා තියෙනවා මෙන්න මේ ගැටීමක් ඇති වෙන්න හේතුණු බලය මෙතන සකස් වෙන්න හේතු තියෙනවා. ඒතකොට ඒක පේනකොට තමයි සාසව බලය මේකට තේරෙන්නේ. මේ හැම ඒ කියන්නේ හැම සෛලයක්ම මේ අපේ ශරීර කූඩුවේ තියෙන යුක්තාණු ගොඩ නැගෙන්නේ. එක සෛලෙ ඉන්නේ ගොඩ නැගෙන්නේ. එතකොට මේ යුක්තාණුවේ ভাইබ්‍රේෂන් එකෙන් මුළු සේරම සමන්නාගත වෙලා තියෙන පේන්නේ නැතුණාට. ඒ සාසව බලය එතන තියෙනවා. දැන් මේක අතම කිව්වොත් ඊට පස්සේ විකාශනය වෙලා එනකොට අර ඒකට ඒ පව එකත් එක තමයි අපිට ඇසින් බලනකොට ඒකට තියෙන කැමැත්ත. එතකොට කනට ශබ්දයක් ඇහෙනකොට ඒකට තියෙන කැමැත්ත. දරුවෝ 4 දෙනෙක් ගෙදර DNA RNA සංයුතිය දෙමව්පියන්ගේ ඒක අණුව අර සෛල යුක්තාණු නේ විකාශනය වෙනකොට නේද? ඒ DNA RNA සංයුතියත් එක්ක ඒ කලලේ වර්ධනය වෙනකොට ඒකට එකතු වෙලා තියෙනවා. DNA RNA කියන්නේ මොනවද? ඒත් ඇවිල්ලා බලයක්නේ. කම්පන වේව එකක්නේ. එතකොට මේ හැම එකම කම්පනයන්නේ. DNA RNA කියන්නේ කම්පන. එතකොට ඒ අනුව දෙමව්පියන්ගේ ජාන වලින් අපි කතා කරන්නේ වර්ණදේහ ජාන. එතකොට ඒවා කම්පන, ඒවත් කම්පන. එතකොට ඒ විදිහට කම්පන එකට එකතු වෙලා ඒක දැන් ආලෝකයේ ශබ්දයේ කම්පන වගේ තමයි. ගුරුත්වාකර්ෂණ බලයේ කම්පනය වගේ තමයි. එතකොට ඒකට එකතු වෙනවා කියන එක මේ සාසව බලය කියන කම්පනය සමාන වෙලා ටෙලිපති වෙලා ඒක කම්පන වෙලා මේ එක කතාවක් හැදෙනවා කියන එක. මේක පෙන්වන එක ඊට පස්සේ මේ ටික ඔක්කොම එකට එකතු වෙලා මේ හැම සෛලකම වර්ධනය වෙනකොට ඒ හැම සෛලකම මේක තියෙනවා කියන එක. දැන් දෙමාපියන්ගේ විදිහට නෙමෙයිද කොණ්ඩේ තියෙන්නේ. දෙමාපියන්ගේ විදිහට නෙමෙයිද දේහ ලක්ෂණ තියෙන්නේ. ඒ ශරීරය කොහොමද හැදුනේ? එතකොට මේ ප්‍රවේණිය කොහොමද හටගත්තේ? එතකොට අපි ගත්තොත් මේක දීර්ඝ කතාවකට යනවා. ඒ කියන්නේ අතන බැලුවොත් එහෙම අපේ මුතුන් මිත්තගේ ප්‍රවේණිය පා. يعني අපි අවුරුදු 400ක් වහල්ලු වීම පා. මේ වහල් මානසිකත්වය අපේ ඥානවල තියෙනවා කියන එක. හිතනවාද බොරුවක් කියලා? නෑ මේක පුදුම හිතේ මේ කතාව. ඒ විතරක් නෙමෙයි අපි ඉතිහාසයට ගියාම ඒ රාවණ යුගයට පැත්තටත් ගියාම මේ හැම එකකම සම්බන්ධයක් තියෙනවා අපේ ඥානවල. පුදුම හිතේ. මේ හැම එකකින්ම ආපු එකක් තමයි දැන් තියෙන්නේ. සකස් වෙච්ච ඥානයක්. ඒකට එකතු වෙනවා අර සාසව බලය කියන එක. ඒ කම්පන මේ කම්පන එකතු වෙලා අර කිව්වේ ඒ කම්පන දැන් එකක් ටින්ගාන අතර ටොංගාන එකතු වෙනවා ටංගානෝ කිව්වා වගේ ඔක්කොම එකට වෙච්චා. දැන් මේ සිත හැදෙන හැටි බැලුවහමත් ශබ්ද වර්ණ විතරක් නෙමෙයි ශබ්ද වර්ණ දැනෙන තින්නසකති පස්සෝ කියන එක. ශබ්ද වර්ණ දැනෙන එකට එකතු වෙලා යන කම්පනය කියන එක. මේ එකම විද්‍යාවක් තියෙන. එකම සයන්ස් එකක් එකම ධර්මතාවය. කම්පනයකට එකතු වෙන ධර්මතාවය බලනකොට. ඒකම තමයි මේ කතාවේ තියෙන්නේ. ඊට පස්සේ අර සාසව බලය මේ ටිකයි සේරම එකට එකතු වෙලා යනකොට ඔක්කොම කම්පන එකට එකතු වෙලා එක කම්පනයක් හැදෙනවා කියපේ. ඒ කම්පනය තමයි ඔබගේ ඇසින් මොන හරි දැක්කත්, කනින් මොන හරි ඇහුවත්,
ඔබට ඒව ඊට පස්සේ සිතුවිලි වෙලා ඊට පස්සේ ඒකට ඔබ කොච්චර අර ඔබේ කතාව ඔබ සබහා දහමට කොච්චර ළඟද නැද්ද ඔබ සංවේදීද නැද්ද ඔබ මැෂින් වගේද එතකොට ඔබ කැමති දේවල් ඔබ අකමැති දේවල් ඔබේ තියෙන දඟ ගතිය ඔබේ තියෙන නිවිච්ච ගතිය ඔබේ තැම්පත් ගතිය මේ සේරම ඔබේ මුළු සාරාංශික කල්පලක්ෂණ තියෙනවා කියෝකයි. ඔක නැති කරන්න බෑ කියවේ. ඒ එක කම්පණේ තියෙන්නේ. හැම මොහොතේම එක කම්පණයක් සකස් වෙන්නේ. ඒ කම්පණයේ මේ කතාව තියෙන්නේ. දැන් මේ අභිඥා ඥානෙ ලේසිද කියන්නේ? මේ දැන් කියපු ටිකත් කියා ගන්න ලේසිද කියන්නේ? ලේසි නෑනේ. මේක මහා ඥානයකට අසු වෙනවනේ. මහා නුවණකින් මේක දකින්නේ. එතකොට ඒකෙන් ඊට පස්සේ විකාශනය වෙන මේ ෆිල්ම් එක. ඒතකොට මේ ෆිල්ම් එක ඇතුලේ ඔබේ කතා ඔබ ආසයි තන දේවල් ඔබේ අකමැති දේවල් ඔබට මොනවද අවශ්‍ය වෙන්නේ ඔබේ කතාව ඊට පස්සේ පාරිසරික සාධකත් එක්ක එකතු වෙලා එන කම්පනත් එක්ක එකතු වෙලා එන නැවත සකස් වෙන මේ අபிසංකරණ බලය මේ කියන්නේ සම්පටිච්ච බලය කියන්නේ පටිසම්පදාන ධර්මයේ තුල තියෙන ගැඹුරු තැන් ටික පෙන්නන ඊට පස්සේ මේ මොහොතේ එන කම්පනයට ඔක්කොම එකතු වෙලා එනවා හිතා ගන්න පුළුවන් මේක කොයිතරම් නූල් බෝලයක්ද කියලා කොයිතරම් සංකීර්ණ නූල් බෝලයක්ද මේක ඇතුලේ සංගවිලා තියෙන්නේ කියලා. නමුත් ඒක කම්පණේ ඔක්කොම තියෙනවා. පුදුම හිතෙනවා. ඒක කම්පණය යනකොට ඒ කම්පණය මොකද්ද ඔබ කියන්නේ? ඒ කම්පණය පුටුව කිව්වත් අර ඔක්කොම තියෙනවා. ඒකයි මේක පෙන්නන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. මේ ඔක්කොම තියෙන එක කම්පණය. මේක කම්පණේ සේරම තියෙනවා. මේකේ ditthාශ්‍රව කියන්නේ මේකේ ආත්මය කියලා කිව්වේ ඒකයි. පුටුව කියන එක සංඥාවක් විදිහට තියෙන ඔබට නොපෙනෙන පැත්තක මේක තියෙනවා කියන සංඥා භවආශ්‍රය කියලා පෙන්නනවා. ditthාශ්‍රව එක තියෙන කෙනා ආත්ම ස්වභාවයක් තියෙනවා. ඒකම තමයි පෙන්වන්නේ. එතකොට මේකේ වටිනාකම කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව දෙයක් වගේ දෙන අවිජ්ජාශ්‍රව. මේ ඔක්කොම එකයි. ඔකේ කාමාශ්‍රව වෙන් කරන්න පුළුවන්ද? භවආශ්‍රව වෙන් කරන්න පුළුවන්ද? ditthාශ්‍රව වෙන් කරන්න පුළුවන්ද? අවිජ්ජාශ්‍රව වෙන් කරන්න පුළුවන්ද? එකක්වත් වෙන් කරන්න බෑ. ඇයි? ඔක්කොම එකයි. මීටත් වැඩි සංකීර්ණයි. තවත් ගැඹුරට යන්න පුළුවන්. තවර ප්‍රසාද රූපේ කියනකොටත් ওই ප්‍රසාදය කියන්නේ කම්පණය කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව කියන්නේ එකම කම්පණය කියපේක. රූප කලාප 54න් හදන ප්‍රසාද රූප කියන්නේ ඕකමයි. කම්ම චිත්ත ඍතු ආහාර කියන්නේ ඕකමයි. දර කම්මද කියලා පෙන්වෙත් ඕකමයි. චිත්තද ඍතුද ආහාරද ඒත් ඕකමයි. සම්සමුට්ටාර්ථ ඕකමයි. ඕකමයි කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව. ආශ්‍රව ධර්ම. මුළු ඔක්කොම තියෙන එක කම්පණයයි කියන එක. 84000 ධර්මස්කන්ධයම එක කම්පණය කියවක. දැන් මෙන්න මේ අභිඥා ඥානය කියන එක. මේ අභිධර්ම දේශනා මේ ප්‍රායෝගික පැත්ත කිසි කෙනෙකුට හොල්ලන්න බෑ. කිසිම පොතක් බලලා හොල්ලන්න බෑ. මේ පොත් ලියන්නෙත් මේ අභිඥා ඥානකින්මයි. අභිඥා ඥානකින් ලෝකෙට හෙළි කරන දෙයක් තමයි පොතක ලියවෙන්නේ. එහෙනම් පොත් ලියනවා ආරණස කියන හරියට ඇහුවොත් එහෙම ඔබ මෙතෙක් ලියලා තියෙන මේ ත්‍රිපිටකයේ තියෙන 84000ට 164000ක් ලියන්න පුළුවන්. 84000ට 168000ක් ලියන්න පුළුවන්. අයියේ ඊටත් වඩා ලියන්න පුළුවන්. ආරණස කියනවා හරියට බැලුවොත්. ඒ තරම්ම දේවල් මේ අභිඥා ඥානට හසු වෙනවා. ධර්මයේ දැක්කට පස්සේ ධම්ම අභිඥා කියලා කියන්නේ ඒ අභිඥා ඇසින් ඒ ධර්මයේ දකින්නවා කියන්නේ මහ පුදුමාකාර කතාවක්. ඔක්කොම මහ විනිවිදව පෙන්න දෙයි. මේ සේරම එකයි කියන්නේ. හැබැයි මේ අකම්පිත වෙනකොට ඔබට මේක බොහොම සරල සමීකරණයක් තියෙන්නේ. මේකේ සරලම කතාවක් තියෙන්නේ. ඔබ මේ සත්‍ය දකිනකොට මේ සේරම ඔබට වැටහෙන්න ගන්නකොට ඒ අවබෝධ ඥානය තුළ අත්‍තරම ඔබ කියලා කෙනෙක් ඔබට හම්බෙන්නේ නැහැ. සබහා දහමත් හම්බෙන්නේ නැහැ. සියල්ල සබහා දහම කියන්නේ කම්පන නිරූපණ. සුවි සුද්ධයි කියන තැනට යනවා. ඒ සත්තාන විසුද්ධිය කියන තැනට එන්නේ අවබෝධ ඥානකින්. හැබැයි කෙනෙකුට මේක සීමා වෙනවා. ආරණ්‍යකේ සුවිශේෂී ස්වභාවය තමයි ආරණ්‍යයේ අත්‍තරම කිව්වොත් මහා අභිඥා ඥානකින් විශාල පරාසයකට දිගහැරලා පෙන්නනවා. ඒ ධම්මා අභිඥාය. ඒක තමයි යුගයේ යුග පෙරලිය. ඒක තමයි යුග මෙහෙර. ඒක තමයි මේ යුගයේ අපේ ඇත්තම කිව්වොත් එම ස්වාමීන් වහන්සේලා සංඝරත්නය පවා ආරණ්‍යංශගේ දේශනාවලට ඇත්තරම බලනකොට ඒවත් එක්ක බලනකොට ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මේ යුගයේ ආරණ්‍යංශගේ බුද්ධෝත්පාද ආරණ්‍යංශගේ ශ්‍රාවකයෝ බවට සියල්ලම පත් වෙනවා. ඒකට හේතුවේ මහා අභිඥා ඥානයි. මේක දෙවෙනි ඉන්නේ බුද්ධ ඥානෙට. තථාගත සම්මා සම්බුදු ඥානන් වහන්සේට පමණයි. ඒ තරම් දැවැන්ත අභිඥා ඥානයක් මේ හෙළිදරව් කිරීම කරන්නේ. ඒ හෙළිදරව් කිරීම ඔස්සේ තමයි ලෝකයේ ආද
බුදුදහම තුළ නිවන් මඟ ඉවර වෙලා රහතන් වහන්සේලාගේ යුගයේ නැවතත් අවදි වෙන්න හේතු වෙලා තියෙනවා. මේකට මුඛ්‍ය මේ මුළු හැම කතාවකම තියෙන අවසානයේ තියෙන්නේ ඒ මුඛ්‍ය හරේ තියෙන්නේ ආරහසික දේශනාව. මේ සම්පින්දනය කළ එකට අරගෙන මේක කම්පනයේ සියල්ලම කියලා පෙන්නන්නේ. ඒ අකම්පිත නිවන කියනකොට අකෝපචේත විමුක්ති කියනකොට මුළු සසරේම නිවන හැටි පෙන්නන්නේ. සසර අනහැටිත් පෙන්වන්න පුළුවන්, සසරෙන් මිදෙන හැටිත් පෙන්වන්න පුළුවන්, 31 ලෝක ධාතුව මේ ෂනේ පෙන්වන්න පුළුවන්, දිව්‍ය ලෝකද බ්‍රහ්ම ලෝකද ඔබ කියන සියල්ලම මේ ෂනේ පෙන්වන්න. ඔබ ඉන්නේ කොතනද, ඔබට වෙලා තියෙන්නේ මොකද්ද, ඔබගේ සැනසීම කොතනද කියලා කියන්න. ඔබ මේ ධහම දකිනකොට අපි ඔබට යමක් කියන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්සේලාට පවා මේ යුගයේ අද මේ සමාජයේ පිරිහීමක් තියෙනවා, ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒ ආධ්‍යාත්මික පිරිහීමක්. ඒ ආධ්‍යාත්මික පිරිහීමට ගිහි පැවිදි ભેදයක් නැහැ. අපේ දරුවෝ පවා නූතන પરම්පරාව ගොඩක් වෙලාට මැෂින් වගේ තරගෙට අහු වෙලා. ඇත්තටම කිව්වොත් එහෙම මේ දරුවන්ට මේකේ තියෙනවා මේ ආදරය, දයාව, කරුණාව, මේ සෙන්සිටිව් සංවේදී බව මේ දරුවන්ට ගොඩක් වැදගත්. අපිට අද දකින්න ලැබෙනවා ගොඩක් තැන්වලදී ඔබ හිතනවට වැඩිය හෙට දවසේ කතාව භයානකයි. මේ නිසාම අවදි වෙන්න ඕනි පුළුවන් තරම් ඉක්මනට හැමෝම. ටිකෙන් ටික සමාජය පරිවර්තන වෙනවා. ජන විඥානය දිහා බලුවම මේක අපිට පේනවා. ඒක හොඳයි. නමුත් මේක තව ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට හේතුව මේ සංවේදී දරුවෝ බිහි වෙන්න ඕනේ. අපරාධයක් කරනවත් හිතන්නවත් බැරි දරුවෝ බිහි වෙන්න ඕනේ. සබා දහමේ සුන්දරත්වයේ දකින දරුවෝ බිහි වෙන්න ඕනේ. ඒ සුන්දර ලෝකයක් දකින දරුවෝ බිහි වෙන්න ඕනේ. සංවේදී දරුවෝ බිහි වෙන්න ඕනේ. දැනෙන හදවත් බිහි වෙන්න ඕනේ. දැනෙන හදවතක් තමයි නිවන් දකින්නේ. ඥානතෝ ආම්බික්වේ පසතෝ ආසවණං කයම්වදම් නෝ අජානතෝ නෝ අපසතෝ කියනකට දන්න හොටයි දක්න හොටයි. එන ඔබට දැනෙන්න ඕනේ. දුක දැනෙන්න ඕනේ. මනුස්සයෙක්ගේ හදවත් දැනෙන්න ඕනේ. ඔබ කොච්චරද කියන ඔබ සංවේදී තරමටම තමයි ඔබ උග්ගටි තන්නේ වෙන්නේ. දැනෙන්නේ නැති කෙනෙකුට අපි උග්ගටි තන්නේ කියන්නේ. එයාට දැනෙන්න ඕනේ මේ ලෝක ස්වභාවය. එයාට දැනෙන්න ඕනේ මෙතන ධර්මයේ දකින්නවා නම්, එයාට පේනවා නම්, එයාට දැනෙනවා නම් ඇත්තට මෙතන මේ කෙනෙක් නැති බව. එයාට දැනෙනවා නම් මේ මොකද්ද මේ ආත්මය කියන්නේ, මොකද්ද මේ ආත්මය ආරෝපණ බලය, මොකද්ද මේ කරන්ට් එක, මේක සකස් වෙන්නේ කොහොමද, මේ සසර කියන්නේ මොකද්ද, මේ කතාව දැනෙනවා. පුජ්‍යල භාවයක් මේ ලෝකයේ ඇත්ත වෙලා මායාවට රැවටිලා ගණට මයින්ඩ් එක බලවත් වුණාම ආටිෆිෂල් ඒක රොබෝ වගේ වෙනවා. තරංගයට අහු වෙනවා. මයින්ඩ් එක වෙහෙසලා මයින්ඩ් එකට වද දීලා මයින්ඩ් එකේ හිර වුණාම මයින්ඩ් එකකින් ගලවන්න බෑ. එතකොට පදපරමයි. මේ යුගයේ ඇතිවෙන මෙන්න මේ අභියෝගී. අපේ දරුවෝ, අපේ මේ මිනිස්සු හැම කෙනෙක්ම පිටරටවල ඉන්නකොට අපි දකිනවා අපේ මේ ලෝකේ පුරා ඉන්න මිනිස්සු පිරිහිලා තියෙන මයින්ඩ් එකේ හිරවීමයි. අපි කොහොම දවසක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ටෙක්නොලොජි එක හරහා කෘත්‍රිම බුද්ධියක් නිර්මාණය කරලා ලෝකේ මිනිස්සු පාලනය කරන්න ගන්නවා කියන්නේ. මිනිස්සුන්ගේ අවසානයේ තියෙන එතන කියලා. හැබැයි එදාට පාලනය කරන්න බැරි කට්ටියක් ඉන්නවා කියලා. ඒ තමයි මයින්ඩ් එකෙන් මිදුණා. අපි එතනට කටයුතු කරන්න ඕනේ කියලා. මයින්ඩ් එකෙන් මිදෙන්න නම් මයින්ඩ් එක අවබෝධ කරගන්න ඕනේ. මෙතන මරණයක්වත් නැති බව, මේ සියරම සිතුවිලි බව, මේවා ඔක්කොම හොඳට අවබෝධ වෙලා එනකොට එයාට අවබෝධ වෙන්නේ මෙතන මම කියලා කෙනෙක් නැති බවයි. ඔබ ධර්මේ ਬਾගෙට ගන්න එපා. ਬਾගෙට බණ කියන්නත් එපා. ਬਾගෙට බණ අහන්නත් එපා. ඇයි ਬਾගෙට කියන්නේ? මෙතන Taman නැති වෙන තැන සියල්ලෝම දැනෙන මිනිස්සෙක් බිහි වෙනවා කියන එක. එතන මේකේ අවසානයේ හරය තියෙන්නේ. කූඹියකටවත් වරදක් කරන්නේ නැති උතුම් මිනිස්සෙක් බිහි වෙන්නේ කොහොමද? ඒ කූඹියා විඳින දුක දැනනවා කියව එකයි. ඒකයි මේ ලේනෙක්ගේ දුක දැනෙනවා. ලේනෙක්ගේ තුවාලයක ලේන විඳවන දුක දැනෙනවා. නැතුව මම ඉඳගෙන මම ලේන පව් කියලා දුක් විඳින එක නෙමෙයි මේ ධර්මය කියන්නේ. අනිත් හැම දෙයක්ම හොඳට දැනෙන කෙනෙක් වෙනවා. මේ ධහම තියෙන්නේ එතනයි.
සුන්දර මිනිස්සෙක් බිහි වෙන පැත්තකයි මේ දහම තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට උග්ගටිතන වෙන්නේ ගොඩක් සබහා දහමට ළඟ කෙනෙක්. සංවේදී කෙනෙක්. දැනෙන කෙනෙක්. එයාගේ අතින් වරදක් වෙන්නේ නැහැ කාටවත්. එයා හරි සංවේදී. මහ භූත වලට ළඟ වෙන්නේ මේ කම්පිත අකම්පිතයට ළඟ වෙන්නේ එවැනි අය. ධාතු බවටපත් වෙන්නේ. එවැනි අය කියලා අපි ධාතු පැත්ත වෙනම පෙන්වන්නේ. මහා ධාතු බවටපත් වෙන හැටි කිය. මේ සේරම කම්පන කියලා අපි පෙන්වන්නේ වෙනම මානකේ. මේ කම්පිතයක් ගැන කතා කරන වෙනම මානයක් ගැන කතා කරන දේශනා මාලාව අති ගැඹුරුයි. ඒක බුද්ධෝත්පාද දේශනාවල අභිඥා ඥාණයෙන් ලෝකෙට හෙළි කරන මහා පුදුමාකාර කතාවක්. ඒක හොඳින් අධ්‍යයනය කරනකොට කෙනෙකුට තේරෙනවා මේ ඔබ ඉන්න මායාව මොකක්ද කියලා. 31 ලෝක ධාතුව කියන්නේ මොකද්ද? දිව්‍ය ලෝකය කියන්නේ මොනවද? බ්‍රහ්ම ලෝක කියන්නේ මොනවද? සසර කියන්නේ මොකද්ද? ඒක සකස් වෙන්නේ කොහොමද? ඒ කම්පන ප්‍රබලතාවය කොහොමද සකස් වෙන්නේ? ඒකෙන් මිදෙන්නේ කොහොමද? ඒක මොන වගේ කතාවක්ද කියන්නේ? කම්පන වුණොත් තියෙනව නැත්තම් නැහැ කියන්නේ. එක ලෝකයක්වත් පවතින ලෝකයක් නෙමෙයි කියන එක අන්න කම්පනයක් වුණොත් තියෙනව නැත්තම් නැහැ කියන්නේ. මේ මනුස්ස ලෝකෙවත් එහෙම නෙමෙයි කියන්නේ. කම්පන වුණොත් තියෙනව නැත්තම් නැහැ කියන්නේ. යන්හි තත්ත්‍ර විපස්සති කියන්නේ එතන ඒ කම්පන ආන ෂණ සම්පත්තියේ ෂණයේ කම්පනය කියලා පෙන්වන්නේ ඒකයි. එහෙනම් බුද්ධ ක්ෂණය වෙන්නේ ෂණය ඇත්ත නොවන තැනයි කිය. එහෙනම් මේ සිත අවබෝධ කරලා සිතින් මිදෙන තැනට එනකොට මේ ලෝකේ ඇත්ත නෙමෙයි කියලා ලෝකේ දැකලා ලෝකේ සත්‍ය ලෙසම ලෝකේ මිදෙන තැනට එනකොට ඔබ ඔබෙන් මිදලා ඉවරයි. ඔබට ඔබයි අහිමි වෙලා තියෙන්නේ. ඔබට තේරෙනවා මේ කම්පනයක් කියලා සිත කියන්නේ. ඔබට තේරෙනවා මේ සිත කියන කම්පනය අකම්පිත වෙනකොට ඔබට දැනෙන්න ගන්නවා. ඔබේ ඥාණයට ඒක අසුරු. ඒතර ඔබ නැහැ. දොර සිතුවිලි මයින්ඩ් එකෙන් ඇති බලක්. ඔබ සියල්ලෙන් මිදිලා. නමුත් ඔබ සේරම ටික සාමාන්‍ය විදිහට සබහා දහමද ඇල දොළද ගහ කොළද ඉරද හඳද අම්මා තාත්තද ගෙවල් දොරවල්ද ඔබද සාමාන්‍යයි. හැබැයි ඒ එක තැනකවත් ඔබ නැහැ. එදාට ඔබ සියල්ලෙන් නිදහස්. අන්න මෙලොව මිදලා මෙලොව වාසය කරනවා කියන එක. මෙලොවත් මිදලා එලොවත් මිදලා දෙලොව මිදලා සම වාසය කරනවා කියන කතාව. අතිශය සියුම් කතාවක්. සුන්දර කතාවක්. සුන්දර මනස. පාන්දර පහේ Zoom එකට අපි ගොඩක් කරාට ආමන්ත්‍රණය කරන්නේ අපේ ඈත පළාතවල ඉන්න අයට කියා කතා කරේ වෙන මේ නිසායි. ඔබ ජීවිතේ දකින්න. ඔබට දැනෙනවා. හැබැයි ඔබේ තියෙන මාන සබ හැම එකම ඔබට දැනෙන්න ඕනේ. ඔබ නිවන් දකින්න ඕන ඔබට ඒවා දැනෙන්න ඕනේ. ඔබට ඒවා දැනෙන්නේ නැත්තම් නෝ අජානතෝ නෝ අපසතෝ කියලා කියනවා. එහෙනම් අපිට නිවනකුත් නැහැ. නේ. එහෙමයි ආරයන් වහන්සේ. හැමෝටම වැදගත්. හැම කෙනෙකුටම ගන්න දෙයක් තියෙනවා. මේ බුද්ධ පද දේශනා තුළ ජීවිතේ සුන්දර වෙනවා, ගෙදර ලස්සන වෙනවා, දරුවෝ සැනසීමෙන් ඉන්නවා, අම්මා තාත්තා බොහොම සැනසීමෙන් සතුටින් වාසය කරනවා. ලැබුණේ කීයෙන්ද? ඒ ලැබුණු මුදලෙන් ජීවත් වෙන්න ඔබ ඉගෙන ගන්නවා. hina වෙලා සතුටින් ජීවත් වෙන හැටි ඔබ ඉගෙන ගන්නවා. ඒ බුද්ධෝත්පාද දේශනා ලෝක සත්‍යයේ හිතසුව පිණිස හෙට දවසේ විකාශනය වෙනවා. හැමෝටම එක මහා තරහයක්. හොඳයි. වෙන අදහසක් අපිට නැහැ. ගමින් ගමට ගෙයින් ගෙට වැඩසටහන ඔස්සේ අනිද්දා දවසේ නැවතත් සෙනසුරාදා අපි සම්බන්ධ වෙන හිතුව ඉත්තපහනට ඒ වගේම බුලත් සිංහට ඉරිදා දවසේ අපි මේක කලින් වැස්ස නිසා නවත්වපු තැන් ටික ඒ වගේම සමුද දවසේ උදේ වගේ මතු මෙත්ම මෙහෙය. හොඳයි මේ ස්ථානවල ආරණ්‍යහසේ සම්බන්ධ වෙනවා. 6 වෙනිදා ඉත්තපාන 7 වෙනිදා අබුලත් සිංහල 8 වෙනිදා මතුබා. ඉතින් මෙතනදී වැඩසටහන් කීපයක් අපි දියත් කරගෙන යන්න හදනවා. පෙර පාසල් දරුවන්ට එහෙම නැත්නම් 1 2 ප්‍රාථමික අධීරයේ ඉන්න පුංචි දරුවන්ට මේ ලෝකයේ මැවෙන තැන පෙන්වන තැන ඒ පාසල් වලට අපි හිතුවා ඒ පාසල් වලට වෙනම
අපිට සහයෝගය දක්වලා තියෙනවා පිටරටින් පැමිණි දායාදයක් ඇත්තටම බුද්ධෝත්පාද දේශනා ශ්‍රවණය කරන අයගේ එකමුතුවෙන් ලැබිලා තියෙනවා. අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. එක එක පළාත් අල්ලලා මුලින්ම අපි හිතුවා බස්රායට පළාතේ කලුතර දිස්ත්‍රික්කයේ ආවරණය වෙන විදිහට ප්‍රාථමික පාසල් වලට එහෙම නැත්නම් පෙර පාසල් වලට පාසලයක් ගානේ බෙදලා උදව් කරන්න දරුවන්ට ඉගෙනීම කටයුතු වලට. ඉතින් එවැනි මේක පරිත්‍යාගයක් මේකට දායක වුණ හැමෝට මේ කුසලානිසංසයෙන් අනුමෝදන් වේවි. අපිට ඒක කියන්න ඕනේ එහෙමයි. අපින කියන සිතේ පිරිසිදුභාවය ඒ අයටත් නිවන සැනසීම ලබන්න හේතු වෙන්න ඕනේ. මේක අතර පුජ්‍යලිකව කරපු පරිත්‍යාගයක්. ඉදිරියේදී අපි ගැන කතා කරමු. ඒ ඔස්සේ අපි හිතුවා අපි මේක කටයුතු කරන්න හිතුවේ නාගරික පරිසරය නෙමෙයි ගම්බද පරිසරය අලලා. එතකොට ඒ ගම්වල ඉන්න අයටත් මේ ධර්ම දානේ ඒත් එක්කම සිද්ධ වෙනවා. ඒ කටයුතුත් එක්කම ඒ කටයුතු කරන්නේ අදහසින් සත්‍ය පණිවිඩය ලබා දීමත් ඒ සමග සිද්ධ වෙනවා. මේ බුද්ධෝත්පාද දේශනා ශ්‍රවණය කරන අයගේ මේ ඉදිරිපත් වීම දායක වීම අපි අගය කරන්න ඕනේ. ඒ වගේම කාරුණික හදවත් වලට දැනෙන දේවල් ගමින් ගමට ගෙයින් ගෙට මෙත් සිසිලස දහම් යාත්‍රා වැඩසටහන ඔස්සේ හැම ගමක්ම ඇත්තටම ආවරණය වෙන විදිහට අපිට පුළුවන් තම තමන්ට පුළුවන් විදිහට මුලින් කටයුතු කරන්න. කර පිළිීමට අපි දන්නවා බොහෝ පිරිසක් ලංකාවේ සිව්කොණෙන්ම කටයුතු කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් හැමෝටම අපේ සහයෝගය තියෙනවා. අපි ඔබ සමග එකතු වෙනවා. මේක අධීර 4කට කරන්නේ. පළවෙනි අධීර ඔබ අපේ මෙත් මුදිතා නියෝජිතව හරහා එකතු වෙලා ඒ පළාත්වල ගමින් ගට ගෙයින් ගෙට යන වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන මේ වෙලාවේ එක වෙනවා. ඊට පස්ව අපි බලාපොරොත්තු වෙනවා අපේ නියෝජිත නැති පළාත්වල පිරිස එකතු වෙලා කටයුතු කරන්න. දෙවෙනි අධීර විදියට. තුන්වෙනි අධීරයට අපි බලාපොරොත්තු වෙනවා හැම පළාතකම තියෙන පන්සල් වලට මේ විදිහටම යන්න ආරාස වෙනවා මේ හැමතැනටම මේක යහපතක් කරන්නේ හැමෝගෙම යහපත උදෙසා ස්වාමීන් වහන්සේලා පවා මේ ධර්ම තුල ඉන්නවා අපේ හැමදුන්නේ කවදාවත් අවඩක් වෙන්නේ නරකක් වෙන්නේ යහපතක් නෙවෙයි. ඉතින් මේ මෙත් මුදිතා අදහසින් කරන කටයුතු මෙස්සසිරස් ධර්ම යාත්‍රා වැඩසටහන. ඉතින් අධීර 4කින් මේක අපි කරන්න සූදානම් වෙන්නේ ගමින් ගමට ගෙයින් ගෙට අවසාන අධීර මුළු දිවෙන්ටම දැනෙන වැඩසටහන් මාලාවක් මේ කටයුතු කරන්නේ. ප්‍රාථමික බිම්මට්ටමින් පටන් අරගෙන දෙවන්ත මෙහෙයුමක් කරා යන්න කටයුතු කරන්නේ. හොඳයි ඒක ගොඩක් වැදගත් හැමෝටම ඊට අමතරව ඊට සමගාමීව යනවා තව වැඩසටහන් කීපයක්. එකක් තමයි අපේ මේ දහම් යාත්‍රා වැඩසටහන. ඒක වෙනම යන්නේ. ඒක ආරණ්‍යවාසී ක්‍රියාත්මක කරන ඒ වගේම අනිත් අයට පුළුවන් ඒ පළාතවල නියෝජිත අයට දහම් යාත්‍රා වැඩසටහන ඔස්සේ සම්බන්ධ වෙන්න. ඒ වගේම වැඩසටහන් පවත්වන්න ඒ පළාත්වල ආරණ්‍යසිතේ කටතර සම්බන්ධලා ඉන්නවා. මේ හැම එකටම ආරණ්‍යසිත සම්බන්ධ වෙනවා. හැකියාවද. ඒ වගේම ඊගව තවත් අධීරක් විදිහට ධාතු වන්දනා වැඩසටහන ඒ වගේම ධාතු නාසල තැන්පත් කිරීමේ වැඩසටහන අපේ ධාතු මන්දිර අපේ පන්සල් වල තියෙන ස්වාමීන් වහන්සේලාට අවස්ථාවක් තියෙනවා. තායිලන්තයේ සිට වැඩම කරන අපේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න ඒ වගේම ඒ ධාතුන් වහන්සේලා තමන් ඉන්න ආරාණ වලට පන්සල් වලට වැඩම කරනවා. ඒ ඔස්සේත් අපි කරන්නේ දෙයමයි ධර්මයේ සංවේදනයයි මනුස්සගේ හදවත් නිවීම සඳහා අවශ්‍ය කරන උත්තේජය ලබා දෙනවා. ඊටම සමගාමීව තවත් අපි වැඩසටහනක් විදිහට තමයි මේ පෙර පාසල් දරුවන් පාසල් වලට අතර මේ පරිත්‍යාග කරන්න වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. අලුත් වැඩසටහනක් විදිහට මේ ටික වැදගත් වෙනවා. මේ සම්බන්ධව ඔබ දායක වෙනවා නම් ඔබට මේ ගමින් ගමට ගෙයින් ගෙට වැඩසටහනේ විශාල පත්‍රිකා ප්‍රමාණයක් අපිට විශාල මුද්‍රණ වියදම් යන බව පේනවා.
ඒක දිගින් දිගටම අපි කරන නිසා අපට දායක වෙන්න පුළුවන්. ඒ සඳහා නිවන්ට මඟ සංසදයට තමයි ඔබ දායක වෙන්න ඕනේ. නිවන්ට මඟ ගිණුම් මඟ තමයි. ඒ ඔස්සේ ඔබට දායක වෙන්න පුළුවන්. ඒ මුද්‍රණ වියදම් කටයුතු වලට ඔබට හැකියාවෙන් ඒ ගිණුම් මඟ නිවන්ට මඟ සංසදයේ ගිණුම පවරන්න භාවිතා කරන්න කියලා. ඒ හරහා ඒ කටයුතු කරන නිසා. ඊට අමතරව ඒ පළාත්වල ප්‍රාදේශික මට්ටමින් තමන් කැමති විදිහට අපිට පුළුවන් මෙත් මුදිතා ප්‍රතිපදා හවස 4 Zoom එකට සම්බන්ධ වෙලා අපි කරන සාකච්ඡාවට එකතු වෙන්න ගම් මට්ටමින් කරන කටයුතු වලදී ඔබේ පළාතේ ඔබටත් මුද්‍රණය කිරීමේ හැකියාව තියෙනවා. මේ මෙතන දැනුවත් වෙන්න පුළුවන්. හොඳයි ඒ දුරකථන අංක වලට අමතරව තමන්ට හැකියාවෙන් හැමෝම සහායය දක්වනවා වටිනවා. මොකද මේක එකමුතු යන්න ඕනි ගමනක්. අපි හැමෝටම කියන්නේ විනදාස මහත්මයාට වේවා, අපේ බදුලේ ජයසේකර මහත්මයාට වේවා, අපි හැමෝටම කියන්නේ සමන් මහත්මයාට නුවර, එහෙම නැත්නම් අපේ තිලක් මහත්මයාට මයංගනේ, එහෙම නැත්නම් හැම පළාතේම නිශාන්ත මහත්මයාට හැමෝටම කියන්නේ හැම පළාතකම ඇත්තටම ඔබ ඉන්න පළාත්වල ඔබ සංවිධානය කරන්න මේ කටයුතු ඔබට හැකියාව වලින් කරන්න. ඔබත් තව පිරිස ඒ පළාත්වල ඉන්න එක රාශි කරලා ඒ යහපතක් අපි ඇත්තටම කරන්නේ. අපි කරන්නේ මිනිස්සුන්ගේ පොඩ මිනිස්සුන්ට මේක පොඩ බලන්න පුළුවන්. ඒ හැමෝටම දැනෙන සැනසීමක්. ඒ තුළ තමන්ගේ හදවතට සැනසීමක් දැනනවා නම්, තමන්ගේ හිතේ තියෙන ගින්දර නිවෙනවා නම්, ඒ සත්‍ය ලෙසම ඔබ කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? ඔබ කොහොමද තෙරුවන් සරණ යන්නේ? ඔබ කොහොමද නිවන් දකින්නේ? ඒ මිනිස්සු දැනුවත් වෙන්න ඕනි. මිනිස්සු ප්‍රායෝගික පැත්ත දැනගන්න ඕනි. මිනිස්සු මේකේ අධ්‍යාත්මික දෙයක් සිද්ධ වෙනවා. සසර දුකෙන් මිදෙන ආකාරය දැනගන්න ඕනි. අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලබන. ඒ සත්‍ය ඔබට ඇහෙනවා නම් ඒ දුර්ලභ මනුස්සත්වයන්, දුර්ලභ සද්ධාම ශ්‍රවණන්, දුර්ලභ අංශන සම්පatti. ඔබට දැනේ මේ සම්පත්තිය කොහොමද කියලා. ඒ සැනසීම, ඒ නිදහස, ඒ සහල්, ඒ සුන්දර නිවස, ඒ ධාර්මික නිවස. හෙට දවසේ නිදිව ඉන ධාර්මික සුන්දර දෙවියන් අපට පත්වන්නට හේතු සියල්ල සකස් වේ. ඒක ඔබ අතේ තියෙන්නේ. හොඳයි, ඔබ හැම කෙනෙක්ම තම තමන්ටත් යුතුයකම් තියෙනවා. අතට බුදුන් වහන්සේ එදා වසර 2500ට කලින් බුදු ඇසට අසුණු මේ සත්‍ය ලෝකෙට දායද නොකළා නම් මේ ලෝක සත්‍යයට සැනසීමක් නැහැ. අද ලෝකෙ පුරාම කතා කරනවා මේ බුදු ඇස ගැන. නමුත් බොහෝ අය දන්නේ නැහැ මොකද්ද බුදුන් වහන්සේ ලෝකෙට දායද කරපු සත්‍යයේ පණිවිඩය. ඒක නිර්මලව ඇත්තටම ලෝකෙට නැවතත් මතුවෙන්න ඕනේ. කාලේ වැලිතලාවට සැඟව ගිය ඒ නිර්මල පිරිසුදු බුද්ධ ධර්මය හෙට දවසේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ ලෝකෙට දායාද වෙන මහා හිරු කිරණ, මහා ප්‍රභාස්වර නැවතත් වෙන රන් රුවන් බබලෙන ඒ තෙරුවන් රැකවරණේ හෙට දවසේ මිනිස් සංහතියේ තවත් වසර 2500කට පවතින ඒ ආදර දයා කරුණා සෙනෙහස ලෝකයේ සත්‍යයට මනුස්ස ආදවත් වලට මේ මනුස්ස වර්ගය රැකෙන්නේ මේ රැකුණොත් පමණ කියන තැන. ඒ මහා දායාදය මේ යුග මෙහෙවර වසර 2500ක් ගිය තැන නැවතත් ගෞතම බුද්ධ ශාසනය අවදි වෙනවා කියන්නේ. ඒ බුද්ධෝත්පාද දේශනා මාලා හෙට දවසේ යුතුයකම් ඉෂ්ට කරන්න සෝදානම් කරන මේ ඔබට හැකියාවෙන් මේ ඓතිහාසිකගත මොහොතක් ඔබ නොදන්නා වුණාට අනාගතයේ බොහෝ අය කතා කරයි ඒ බුද්ධෝත්පාද දේශනා. ඔබ අද දවසේ අත්දකින්න ඔබ කරන දේ හෙට දවසේ ඉතිහාසය ගැන කතා කරන තවත් අවුරුදු 100ක් 200ක් යනකොට පිරිසක් කියයි. මෙහෙම පිරිසක් මෙහෙම දේශනා මාලා සිදු වුණා. මෙහෙම පිරිසක් එක්ක කටයුතු කළා. ඒ නිසා මේ අදටත් අපි මේ ධර්මයේ අසනවා. ඒ සැනසීම අපිට උදාවලා තියෙනවා. ඒක හෙට දවසේ ඔබට දකින්න ලැබෙයි. අපි අද අතීතය ගැන කතා කරනවා වගේ
හෙට දවසේ අද දවසේ සිද්ධ වෙන මේ මහඟු යුතුයකම් ගැන කතා කරා. අපගේ යුතුයකම් අපිට කරනවා. ඔබට හොඳයි හැමෝටම පෙරවස්.